පාඩම් කරනකොට මියසික් ඇහුවොත් ෆෝකස් එක වැඩි වෙනවද? මේ කතාව ඇත්තක්ද එහෙම නැත්නම් බොරුවක්ද? එන්න අපි මේ මිත් එක බස් කරමු. ගොඩක් අය හිතනවා පාඩම් කරද්දි මියසික් එකකට සවන් දුන්නොත් ඔයාගේ ෆෝකස් එක වැඩි වෙනවා කියලා. මේක සම්පූර්ණයෙන්ම බොරු කතාවක් නෙමෙයි. ඒත් හැම මියසික් එකක්ම හොඳයි කියලා කියන්න බෑ. ලිරික්ස් තියෙන මියසික් ඇහුවොත් අපේ මොලේ ගොඩක් වෙලාට ලිරික්ස් වලට තමයි ෆෝකස් කරන්නේ. ඒක නිසා ඒක පාඩම් කරන එකට බාධාවක් වෙන්න පුළුවන්. ඒත් ඉන්ස්ට්‍රුමන්ටල් මියසික්, ඒ කියන්නේ වචන නැති මියසික්, ඒ කියන්නේ ලෝෆි මියසික් ඇහුවොත් ඒක නම් ඔයාට උදව්වක් වෙන්න පුළුවන්. මේ මියසික් එකෙන් අපේ මොලේ රිලැක්ස් කරන නිසා අපේ ෆෝකස් එක වැඩි වෙනවා. ඒත් මියුසික් එකේ වොලියුම් එක වැඩි නම් ඒකත් බාධාවක් වෙන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් එකේ පොඩි මියුසික් එකක් විතරක් ඇහෙනවා නම් තමයි හොඳම. පැය ගණන් පාඩම් කරොත් හොඳට මතක හිටිනවද? මේ කතාව ඇත්තක්ද? එන්න අපි මේ මිත් එක බස්ට් කරමු. ගොඩක් අය හිතන දෙයක් තමයි මේ පැය ගණන් ගොඩක් පාඩම් කරොත් හොඳට මතක හිටිනවා කියන එක. ඒත් ඒක ඇත්තටම එච්චර ඇත්ත කතාවක් නෙමෙයි. මොකද අපි ගොඩක් වෙලා පාඩම් කරද්දී අපේ මොලේ වෙහෙසටපත් වෙනවා. ඒ නිසා අන්තිමටම මතක තියෙන්නේ ටිකයි. විද්‍යාඥයෝ කියනවා ක්වොලිටි එක තමයි ක්වොන්ටිටි එකට වඩා වැදගත් වෙන්නේ කියලා. ඒ කියන්නේ කෙටි වෙලාවක් ඒත් හොඳට ෆෝකස් කරලා වැඩ කරන එක තමයි හොඳම. මේකට තමයි අපි පොමොදොරෝ ටෙක්නික් කියලා කියන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ කරන වැඩේ පොඩ්ඩ වෙලාවක් හරි කමන්න ඒක හරියට කරන්න. ඒ වගේම තමයි මේ වගේ এডুকেෂන්ස් වීඩියෝ දිගටම බලන්න අපිව ෆලෝ කරන්න අමතක කරන්න එපා.